එයායි කොණ්ඩේ මගේ බයික් එක වගේ. අර නිල් පාට සත්. එයා මොන channel එකේද ගියේ? සිරස ගියේ. සිරසේ. එයා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? පිරිමි චරිතයක්. පිරිමි චරිතයක්. ඒ කියන්නේ ප්‍රධාන චරිත දෙකක් හිටියද නැත්නම් නෑ එක්කෙනෙක්ද? මෙහෙම ප්‍රධාන චරිතය කියන්නේ එයා තමයි ප්‍රධාන චරිතය. එක්කෙනයි. ඔව්. එයාගේ විශේෂත්වයක් තියෙනවද මොන හරි කාලා බලයක් ගන්න කෙනෙක්ද නැත්නම් නිකන් නෑ normal නෑ චරිතයක්ද? එයාටත් බලයක් හම්බ වෙනවා එක දෙයක් ගත්තට පස්සේ ඒක කෑවට පස්සේද? නෑ කෑවට පස්සේ නෙමෙයි එයා ඒක නිකන් ඇල්ලුවට පස්සේ තමයි එයාට බලයක් එන්නේ. ඒ නැතත් ඉනෝ ඒ දේ ඇල්ලුවට පස්සේ එයාගේ බලය වැඩි වෙනවා. ඒක පරණ කාටුන් නැද්ද? පරණ කාටුන් නැද්ද? පරණයි කියන්නේ මේ මම පොඩි කාලේ ඒ කියන්නේ සාමාන්‍ය අපි කියමුකෝ 2010 ඉඳන් වගේ 2014 තාමත් යනවද? 14 වෙනකන් 14 15 වෙනකන් ගියා. ඒකක් තාමත් යනවද? නෑ දැන් යන්නේ නෑ. දැන් හැබැයි අවුරුදු දෙක තුනක කලින් එකපාරක් ගිහිල්ලා නැවතුවා. සිරසේනේ. සිරසේද? ඔව්. ස්කුබිඩු නෙවෙයි නෑ නෑ ස්කුබි. ඒක සාමාන්‍යයෙන් ඒක පොඩ්ඩක් මට ලේසි කරන් තව පොඩ්ඩක් ලේසි කරන්න කියන්නේ මේවයි. මගේ බයික් එක තියෙනවානේ. මගේ බයික් එක වගේ තමයි එයාගේ කොණ්ඩේ. එයාගේ කොණ්ඩේ මගේ බයික් එක වගේ. අර නිල් පාට නිල් පාට කෙනෙක් නෙවෙයි. ඔව්. කවුද එයාගේ නම? මේ සිරසගේ. නිල් කුරුමිට්ටා නෙවෙයි. සුදානේ. නිල් කුරුමිට්ටා සිරසගේ. මේ මොකද අර වේගින් දුවන්න පුළුවන් ඔව්. සතෙක්නේ. එයාගේ නම මට මතක නෑ. කුමරියාට වේගින් දුවන්න පුළුවන් නිල් පාට සතා මන් දන්නේ. ඕ අනේ එයාගේ නම දන්නේ නැද්ද? නෑ නෑ. හා? නෑ. අර ඉත්තෑ ගුරු ඔව් වගේ ඉත්තෑ කුරු වගේ තියෙන වේගින් දුවන සතා. නම දන්නේ නම මතක නෑ. වැඩක්.